වීඩියෝ එක කරලා ඉවරෙන් පස්සේ අපි බලමු සාස්ත්‍රය. දැන් එකක් අහලා තිබ්බේ පටන් ගන්න. නෑ අපි ඉස්සල්ලාම වීඩියෝ එක කරලා ඊට පස්සේ සාස්ත්‍රයට යන්න. මං ශාස්ත්‍රය මගේ ශාස්ත්‍රය කියලා ඉන්න ඊට පස්සේ ඒක. හම්මේ ජය වේවා. පළවෙනි යන මොකද්ද වගේ නම? නිහංසාගමගේ. නිහංසාගමගේ. කවිෂානේ. කවිෂා නෙත්මිලා හැමදාම ඉන්නවා. සුභාත් කළුආරච්චි මම. හරිද? අද මම කරන්න යන්නේ මගේ කලින් ට්‍රික් එක රීකැප් එකක්. උඹලා ගොඩක් කලාවට කියන කොල්ලොන්ට මම මැජික් කරන්න කියලා. කොල්ලෝ සෙට් එකකට කරලා දුවපු නැති වීඩියෝ එක කරන මැජික් එකක්. අද අපි නංගිලා දෙන්නෙක් එක කරන්න යන්නේ. ඔයා කාඩ් එකේ කාඩ්ස් වලකින් නම් ගන් එහෙම දන්නවද? නැහැ. හරි. මට ඔයා නියපොතු පෙන්නන්න බලන්න. ෆෝන් එක අයින් කරන්න. එක ෆෝන් එක අයින් කරනවා. ඔයා යාළුවට දෙන්න. හරිද? හොඳයි. මම නියපොතු පෙන්නන්න අර ඉස්කෝලේ යනවා කාලේ වගේ. ඔයාගේ පෙන්නන්න. නෑ ප්‍රශ්නේ ඔයා පෙන්නන්න. හරිද? නෑ මයාගේ පෙන්නන්න. හෑන්ඩ් බෑග් එක. කොහෙන්ද? කාගේ නියපොතුද පෙන්නන්න කියලා ප්‍රශ්නේ. හරි. ඔයාගේ නියපොතු පෙන්නන්නගේ ෆෝන් දෙක දීලා. හරිද? හොඳයි. හොඳයි ලස්සන නියපොතු. නෑ නියපොතු දිගටම පෙන්නගෙන හරි. මම කරන්නේ ඔයාගේ අත මේ විදිහට උඩට පල්ලෙහාට කරනවා. හරි? උඩට පල්ලෙහාට. ඔයා කැමති ලෙවල් එකකින් ඇති කියන්නේ. ඇති. හරි මට ඕන උඩ අතෙන් යටත් තද කරන්න උඩ අතෙන් යටත් තද කරන්න යට අතෙන් උඩත් තද කරන්න උඩ අතෙන් යටත් තද කරන්න යට අතෙන් උඩත් තද කරන්න මොනම හේතුවකටවත් අතේ ටයිට්නස් අඩු කරන්න එපා හොඳට සීල් කරලා තියාගන්න අත නම් බුරුල් කරන්න එපා එහෙම කළා එක්කෙනෙක් එකපාරක් තඩි වවුලෙක් වුණා මෙතන වවුලු දෙන්නයි හරි හා ඊළඟට මම ගාව කාඩ් පැක් එකක් තියෙනවා මෙහෙමයි කරන්නේ මට ඕනේ නංගි මෙහන්සා මට ඕන ඔයා කැමති කාඩ් එකක් පික් කරන්න ඒක කරන්නේ මෙහෙමයි මම මේ විදිහට පැක් එක රිෆිල් කරන් යනවා ඔයාට හිතන තැනකින් ඇති කියන්නේ. හරි හිතන තැනකින්. ඇති කියන්නේ? ඇති. මෙතන? ෂුවර් හොඳටම ෂුවර්. හරි. හරි. මම කරන්නේ මේ කාඩ් එක මේ විදිහට ඇන්ගල් අවුට් කරනවා. කොහොමද යන්නේ? හරි. හරි. කාඩ් එක බලා ගන්න. හරි. ප්‍රශ්නයක් නෑ මම දැක්කා කියලා. රුවිත 3. හරි. මම කරන්නේ රුවිත 3 මේ විදිහට ගන්නවා. අරගෙන ඒක මේ විදිහට ඉරනවා. අපිට ශබ්ද එනවා. හරි. ඔයා යටින් අදින්න බලන්න. වෙන් වෙලා යන්න. අදින්. හරි. හරි. මං කරන්නේ මේ ඉරිච්ච කෙලවට මේ විදිහට පිමිනවා. එතකොට ඒක චූටි වෙනවා. තව ටිකක් චූටි වෙනවා. මතක තියාගන්න ඔයා රැන්ඩම් කාඩ් එකක් පික් කරේ හරි. ඔයා එන්ඩයි ටයිම් අත ඔහම තියාගෙන හිටියේ හරි. හරි. මට ඕනවා හිමීට අත ඕපන් කරන්න. හරි. පෙන්වන්න බලන්න ඔයගොල්ලෝ තියෙන කියලා. ගන්න කැමරාවට පෙන්වන්න බලන්න මැච් වෙනවද කියලා එක්සැක්ට් ඕන එකද කියලා. කැම් එකට පෙන්වන්න. හරි. හරිද? හරියනම කෝණ එකද? done. එහෙනම් thank you so much. දූප නැති වීඩියෝ එකක් එදා පාර බලමු මේ පාර මොකද වෙන්නේ කියලා.